අපි බලන පේෂන්ට්ගේ තියෙන්නේ කියන්නේ පේෂන්ට්ගේ කලින් ඊයේ මෙන්න මේ ප්‍රදේශයේ ඉන්ජරි එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඉන්ජරි එකත් එක්ක දැන් අර ඔස්ටියෝආර්ත්‍රයිටිස් ඩෙවලොප් වෙන්නේ ඒකේ මුල් අවධිය වගේ තියෙන බවක් තමයි තියෙන්නේ. එතකොට ඒකත් එක්ක දැන් මේ පේෂන්ට් සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට බයික් එක පදිනවා. එතකොට බයික් එකේ බ්‍රේක් කරන එක එහෙම කරනකොට කාෆ් එක ගොඩක් වෙලාවට තද වෙන බවක් තියෙනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට හිටගෙන ඉන්න එක කරනවා. එතකොට ඒ වෙලාවට එහෙම කකුල් දෙක ගොඩක් කකුල් වල මසල්ස් ගොඩක් වෙලාවට තද වෙනවා. තද ඒකත් එක්ක යට වැඩ කරගන්න එහෙම අපහසුතාවයක් තියෙනවා. ඉතින් අපි බලද්දී කොහොම හරි මේ කකුලේ ඒ කියන්නේ මේ ඉන්ජරි එක වෙච්ච කකුලේ දැන් එයාගේ වැඩිපුර කියන්නේ නී එක ටිකක් වැඩිපුර ඉස්සරහට නැවෙන බවක් තියෙනවා. පොඩක් කකුල පහළට අනිත් පැත්ත කකුල පල්ලෙහාට තද කරලා පෙන්න. එපන් මේක මෙතන ඇඳේ වදිනවා. නමුත් මේ පැත්ත තද කරලා පෙන්න. මේක ඇඳෙන් ගොඩක් උඩට එන එකක් තියෙනවා. ඒතකොට ඒ කියන්නේ මේ පේෂන්ට්ගේ දැන් මසල්ස් වල ඉන්බැලන්ස් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මෙතනින් කොට්ස් මසල් එක කියන්නේ මසල් එක වැඩිපුර ෂෝට් වෙන එක වෙනවා. හැම්ස්ට්‍රින් එකෙන් ඒක හරියට කන්ට්‍රෝල් කරගන්න බෑ. කියන්නේ හැම්ස්ට්‍රින් එකේ ස්ට්‍රෙන්ත් එක මදි බවක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙත් ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා. මේකේ කියන්නේ අපේ කාෆ් එකේ මසල්ස් වල තද බව වැඩි. ඊට සාපේක්ෂව කාෆ් එක ඉස්සරහා මේ හරිය මසල්ස් වල තියෙන ස්ට්‍රෙන්ත් එක අඩු බවක් තියෙනවා. ඒතර මේකත් එක්ක මේ පේෂන්ට්ගේ ගොඩක් මසල් ඉන්බැලන්ස් එකක් තියෙනවා. ඒ හින්දා හරියට කකුලේ පොස්චර් එක තියාගන්න බැරි ප්‍රශ්නෙත් එක තමයි මේ විදිහට අර මසල් ටයිට්නස් එකක් එන්නේ. ඒ කියන්නේ ප්‍රෙෂර් එක වැඩිපුර එන තැන් වලට මසල් තදවීමක් තමයි වෙන්නේ. ඉතින් අපි මේ දවස්වල ගොඩක්ම යන්නේ මේ පේෂන්ට්ගේ මසල් ස්ට්‍රෙන්ත් කරන එක. ඒතර මසල් ස්ට්‍රෙන්ත් කළාම අර ඔස්ටියෝආර්ත්‍රයිටිස් ප්‍රශ්නෙත් අපිට ඉස්සරහට වළක්ව ගන්න පුළුවන්. ඒ කියන්නේ එකෙන් එන්න පුළුවන් හානිය අවම කරගන්න පුළුවන්. සහ ඒ හරහා පේෂන්ට්ගේ එදිනදා ටික හරියටම කරගන්න පුළුවන් විදිහට ඉම්ප්‍රූව් කරගන්න තමයි අපේ ටාගට් එක.